තාක්ෂණ සහ ඉදිරියට යන අදත් ඔයාලගේ තුල ඉන්නේ නවී ටෙක්නික් YouTube channel එකේ තවත් අලුත් brand new video එකක් එක්ක. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ කොහොමද අපි හරියටම YouTube channel එක create කරගන්නේ කියලා. ඇත්තටම මේ YouTube channel එක කොහොමද create කරගන්නේ කියලා දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් video එක යන තාම කියනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා එහා පැත්තේ පොන්චි bell icon එක all press කරලා තියාගන්න. අනිවාර්යෙන් අපි video එක දාපු ගමන් ඔයාලගේ phone එකට notification එක කරලා අපේ videos ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මොකද අපේ ලෙසන් එකට මම නවී ටෙක්නික් මේ වුණ විදිහට ඔයාලගේ ෆෝන් එකට YouTube app එක install කරලා තියෙන්න ඕනේ. ඉතින් මේක මම මේ විදිහට මම මෙහෙම open කරගන්නවා. open කරගත්තාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් යාළුවනේ මේ මෙතන වල බලන්න පුළුවන් library එක කියලා එකක් තියෙනවා. මේ library කියන එකට මම යනවා. ගිහිල්ලා ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ icon එකක් තියෙනවා. settings icon එකක්. මේ settings icon එකට යනවා. ගිහිල්ලා ඉවරලා මම මෙතන manage account your Google account කියන එකට යනවා. ගිහිල්ලා ඉවරලා දැන් මම කියලා දෙන්න තියෙන email එක වුණත් හදා ගන්න පුළුවන්. මම දැන් කියලා දෙන්නේ අලුතෙන්ම email එකක් හදාන කොහොමද අපි ඒකට YouTube channel එකක් හදන්නේ කියලා. ඉතින් ඒ විදිහට හදන්න ඕනේ. ඔයාට ඒ අලුතෙන් එක email එකක් හදන්න ඕන නම් මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් තියෙන email එකට කරන්න පුළුවන් නම් මේ course වලට skip කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන plus icon එක එකපාරක් click කරනවා. click කරලා මේ මෙතන check in info කියලා වැටෙනවා. ඉතින් යාළුවෝ ඔයාලා අනිවාර්යෙන්ම phone number එක verify කරද්දී අනිවාර්යෙන් channel දෙකකට විතර verify කරන්න. නැත්නම් ඔයාලට thumbnail එකක්වත් add කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් for my personal use කියලා මම මෙන්න මේක එකපාරක් click කරනවා. ඉතින් ඔයාගේ business සඳහා පුළුවන් නම් එතන යට තිබ්බේ business කියන එක එකපාරම දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන first name එක වශයෙන් දෙනවා මම www. ඔක්කොම simple දෙමු. navi dot මම මෙතන අවසානයේ දෙනවා lk කියලා lk දීලා මම මෙතන next දෙනවා. next දීලා ඒත් මට එතන දෙන්න බෑ යාළුවේ. අපි දීලා බලමු මෙතන අපෝ navi.lk කියලා දීලා බලමු. navi lk දුන්නේ ගමන් ආවා navi.lk දුන්නේ. ඉතින් මම මෙතන මගේ බර්ත්ඩේ ගහන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති බර්ත්ඩේ එකක් දෙන්න. ඉතින් ඔයාගේ බර්ත්ඩේ එක දෙන එක තරම් මට ගොඩක් හොඳයි. 7/12 මගේ උපන්දින. ඉතින් 7/12 මේකේ මාරු වෙනවා. ඒ කියන්නේ ඊය කියන්නේ අපේ දකුණු අත පැත්තට ඩේ එක තමයි හරි මැද්දට සෙන්ටර් වෙන්නේ. මන්ත් එක එන්නේ අපේ වම් අත පැත්තට. ඉතින් මෙතන ජෙන්ඩර් කියන තැන මම මෙතන මගේ ස්ත්‍රී පුරුෂ භාවය තෝරනවා. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන next කියන එක දෙන්න. දීලා මෙතන තියෙන එක ඔයාලා තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලටම කියලා එකක් type කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන type කරනවා 1 2 3 4 5 navi.lk 6 7 8 9 කියලා මම මෙහෙම type කරලා next දෙනවා. ඉතින් දීලා මෙතන password එක දීලා යාළුවනේ ඔයාලට තියෙන්නේ මේක create කරගන්න. ඉතින් සාමාන්‍ය email එකක් create කරගන්නවා වගේ තමයි මේක create කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් මේක අයින් වෙලා clear කරගෙන අහපුවා ඔයා YouTube එකට යන්න ඕනේ. ගිහිල්ලා වෙලා දැන් ඔයා මම මේ පෙන්නන විදිහට වැඩි කරගන්න මම මේ library කියන එකට යනවා. library කියන එකට ගිහිල්ලා මම මෙතන settings icon එකට ගිහිල්ලා මෙතන account කියන එකට යනවා. ගිහිල්ලා ඔයා හදාගත්ත account එක අනිවාර්යෙන් මේ කොහේ හරි පෙන්නන්න ඕනේ. ඉතින් මම මේ computer tutorial කියන account එක දෙන්නේ. ඒක දුන්නේ ගමන් යාළුවෝ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන U කියන තැනට. ඉතින් තාම පෙන්නන්න ඔයාලා library කියලා. මොකද ඔයාලා තාම YouTube channel create කරලා නැහැ. ඉතින් දැන් අපි යන්නේ YouTube channel එක create කරගන්න. මෙතන settings icon එක click කරලා මෙතන account එකට ගිහිල්ලා දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන යටින් පේනවා edit channel කියලා. ඉතින් ඔයාලගේ පෙන්නන්නේ මෙතන create channel කියලා. ඒ කියන්නේ මම මේ වෙනට මේක channel එකක් create කරලා තියෙන නිසා තමයි මට මේ විදිහට පෙන්නන්නේ. ඉතින් මම මෙතන edit channel කියන එක උඩ එකපාරක් දෙනවා. දුන්නට යාළුවනේ එන්නේ නැහැ. මොකද මේ වෙලාවේ මම data clear කරලා නැහැ. මම මේක data clear කරගෙන ඔයාලට පෙන්නන්නම්. channel එක edit කරගන්න විදිය. මේ click කරගෙන ඉඳලා මෙතන app
info කියන එක ගිහිල්ලා ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දැන් storage test කියලා එකක් තියෙනවා. මෙන්න මේ clear storage කියන එක දෙන්න පුළුවන්. දීලා මේක එකපාරක් බෑක් කළා අපි දැන් යමු YouTube එකට. ගිහිල්ලා ඉවරලා දැන් අපිට පුළුවන් අපේ YouTube channel එකේ තියෙන වෙනස්කම් සියල්ල කරගන්න. ඒ කියන්නේ YouTube channel එක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ නම් clear data කරන්න ඕනේ නැතුව සමහර විට ඒ වල කෝකලා test එකක් දාලා බලන්න නිකන් පොඩ data clear කරන්න ඕනේ නැහැ. ඉතින් මම මෙතන මගේ channel එක තෝරලා ඉවරලා මම මෙතන ගිහිල්ලා ඉවරලා මම මෙතන edit channel කියන එක දෙනවා. ඉතින් යාළුවනේ edit channel දුන්නා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක channel එක create කරගන්න. ඒක පොඩි දෙයක් තියෙන්නේ. එතකොට ඔයාලට මෙතන name එක දෙන්න පුළුවන්. ඒ වගේ මෙතන handle කියලා තියෙන්නේ. ඔයාලගේ YouTube එකේ search කරපුවාම එන නම මෙතන. ඒ කියන්නේ මගේ දැන් මේකම copy කරගෙන ගිහිල්ලා search කරොත් අනිවාර්යෙන් මගේ account එක අනිවාර්යෙන්ම පෙන්නනවාමයි අනිවාර්යෙන් පෙන්නන්නම ඕනේ. ඒ වගේම ඔයාලගේ මෙතන channel එකේ link එක මෙතන තියෙන අපිට copy කරගන්න පුළුවන්. ඉතින් මෙතන description එකේ අපිට කැමති එකක් type කරගන්න පුළුවන්. මම ඉතින් මේ type කරලා තියෙන්නේ ඒකමයි. ඉතින් මෙතන private අපිට දාන්න පුළුවන්. private දාන්න ඉතින් මම මෙතන ඔහම off කරලා තියෙනවා. ආනේ මෙතන tick එක දාන්න අනිවාර්යයෙන්ම. හරි. හරි ඊළඟට ඔයාලට තියෙන්නේ මෙතන කැමති photo එකක් change කරගන්න. ඒ වගේම ඔයාලට cover photo එකක් උනත් change කරගන්න හැකියාව මෙතන දීලා තියෙනවා. මෙතන කැමති cover photo එකක් උනත් ඔයාලා change කරගන්න හැකියාව දීලා තියෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් save කියලා එකක් දෙනවා. ඉතින් අයින්ලා මෙතන ගියපුවාම ඉතින් ඔයාලගේ මෙතන පෙන්වන්නේ වෙනදා වගේම you කියලා. ඉතින් මම create කරලා channel එක මම පෙන්වන්නම්. මේ ඉතින් දැනට මම කරගෙන යන YouTube channel එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මගේ YouTube channel subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මම කලින් දාපු videos අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. මේ ඉතින් මම දැනට දාපු YouTube video ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්න comment කරන්න like කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ වීඩියෝස් දිගටම බලන්න. ලෑදෙන් රොත් පාර subscribe button එක click කරලා එහා පැත්තේ පුංචි bell icon එක all press කරලා තියන අනිවාර්යයෙන් අපේ වීඩියෝ එක දාපු ගමන් ඔයාලගේ phone එකට notification එක කරා ගෙන්න ගන්න හැකියාව දෙනවා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. නාවිගේෂන් YouTube channel එකෙන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි Facebook එකෙන් කොහොමද වීඩියෝ එකක් තමන්ගේ ගැලරියට ඩවුන්ලෝඩ් කරගන්න කියන එක යටතේ කතා කරමු. එහෙනම් ආදරයෙන් එන්න හැමෝටම සුබ දවසක්.